Hello everyone, welcome to this YouTube channel, Diaries of Manji. ඉතින් මේ අද වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි පේපර් එක ගැන. O level English paper එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් paper එක ගැන කිසිම අදහසක් නැති, කියන්නේ paper එක මොන වගේද කියලාවත් idea එකක් නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් O-level English paper එක කොටස් දෙකකින් සමන්විතයි. පළවෙනි කොටස තමයි part 1 එක, paper 1 එක. ඉතින් paper 1 එකේ ප්‍රශ්න 8ක් තියෙනවා. එකේ ඉඳන් 8 වෙනකම් ප්‍රශ්න 8ක් තියෙනවා. ඉතින් paper 1 එකට first paper එකට ලකුණු 40ක් ලැබෙනවා. එතකොට සාමාන්‍යයෙන් මම මෙතන ඔයගොල්ලන්ට පේන විදිහට මම කියන්නේ reading questions 3ක් තියෙනවා. reading කියන skill එක කියන්නේ ඔයාලට තියෙන්නේ කියවලා අඳුනගෙන පිළිතුරු ලියන්න. ඒ කියන්නේ කියවලා උත්තරේ හොයාගෙන උත්තරේ දාන්න. සාමාන්‍යයෙන් සමහරකට උත්තරේට අදාළ ඉංග්‍රීසි අකුර දාන්න, ඒ වගේ දේවල්. ඊළඟට තියෙනවා vocabulary test කරන questions දෙකක්. එතකොට දෙවෙනි ප්‍රශ්නය සහ තුන්වෙනි ප්‍රශ්නේ තියෙන vocabulary වලට අදාළව. ඒ කියන්නේ වචන. අපි තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පින්තූරයක් දීලා ඒ පින්තූරය විස්තර කරන්න තමයි තියෙන්නේ. කියන්නේ වචන ටිකක් පැත්තකින් දාලා දෙනවා ඔයාලට. ඒ වචන ටික බලලා අදාළ හිස්තැනට අදාළ විදිහට නිවැරදි පිළිතුර දාන්න තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා grammar and language functions කියලා හතරවෙනි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්نين කරන්නේ සාමාන්‍යයෙන් ඔයාලට දාන්න තියෙන වඩාත්ම ගැළපෙන ක්‍රියාපදය, වඩාත්ම ගැළපෙන වචනය තමයි හිස්තැනට දාන්න තියෙන්නේ. දැන් එතකොට උත්තර කීපයක්ම දෙනවා. ඒ උත්තර අතරින් ගැළපෙන එක බලලා දාන්න තමයි තියෙන්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය සහ 8 වෙනි ප්‍රශ්නය ලැබෙන්නේ ලියන්න. එතකොට ලියනවයි කියනකොට 6 වෙනි ප්‍රශ්නේදී ඔයාලට ලියන්න වෙනවා සාමාන්‍යයෙන් නෝට් එකක්, නෝටිස් එකක් වගේ පුංචි දෙයක්. ලකුණු 5ක් තමයි මේ හැම ප්‍රශ්නයකටම පළවෙනි පේපර් එකේ ලැබෙන්නේ. එතකොට පුංචියට පොඩි නෝට් එකක්, පොඩි නෝටිස් එකක් තමයි ලියන්න තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේදී තියෙන්නේ ඔයාලට මාතෘකා දෙකක් දීලා ඒ මාතෘකා දෙකට අදාළව වාක්‍ය කිහිපයක් ලියන්න. එතකොට ඒකට ලකුණු 5ක් මේ පළවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 8ටම ලැබෙන්නේ ලකුණු 5 ගානේ. එතකොට මේ ලකුණු 5 ලියන ප්‍රශ්නවලදී content එකට සහ language වලට කියලා දෙකට බෙදලා තමයි ලකුණු ටික දෙන්නේ. එතකොට content එක කියලා කියන්නේ ඔයාලා අදාළ මාතෘකාවට අදාළව ලියලා තියෙනවද කියන එක ඔයාගේ paragraph එක. සහ language එක කියන්නේ ඔයාලගේ spellings, punctuations, spellings කියන්නේ මේ වචනේ ලියලා තියෙනවද අකුරු දාලා. ඊළඟට punctuations කියලා කියන්නේ විරාම ලකුණු හරියට තියලා තියෙනවද. ඒ වගේම තමයි කැපිටල් කරන්න ඕනි තැන කැපිටල් කරලා තියෙනවද. අන්න ඒ වගේ දේවල් තමයි ලැන්ග්වේජ් වලදී බලන්නේ. සහ ග්‍රැමර්. ඔයාලා අදාළ විදිහට ග්‍රැමර් පාවිච්චි කරලා තියෙනවද කියන එක. ඊළඟට අපි බලුවොත් දෙවෙනි පේපර් එක. දෙවෙනි පේපර් එකේ තියෙනවා ප්‍රශ්න 8ක් තියෙනවා ඒකේ. ප්‍රශ්න 16යි මුළු පේපර් එකේම තියෙන්නේ. එතකොට ෆස්ට් පේපර් එකේ 8යි, සෙකන්ඩ් පේපර් එකේ 8යි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ෆස්ට් පේපර් එක, කියන්නේ පළවෙනි පේපර් එක සාමාන්‍යයෙන් හැම ළමයෙක්ටම, කියන්නේ ඇවරේජ් ලකුණක් තියෙන හැම ළමයෙක්ටම S එකක් ගන්න පුළුවන් විදිහට තමයි. කියන්නේ ෆස්ට් පේපර් එක විතරක් ඔයාලා හරියට කරොත් ඔයාලට ඕනේ බේසික්ම ඉංග්‍රීසි ටික තමයි ෆස්ට් පේපර් එකේ තියෙන. පළවෙනි පේපර් එකට අවශ්‍ය වෙන්නේ ඔයාලා දන්න බේසික් දේවල්. ඒ කියන්නේ පුංචි දේවල්. සාමාන්‍යයෙන් present tense, ඒ වගේ vocabulary ඒ ටික විතරක් තියෙනවා නම් ඔයාලට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලට S එකක් ගන්න පුළුවන්. ෆස්ට් පේපර් එක විතරක් කරලා. සෙකන්ඩ් පේපර් එක, කියන්නේ දෙවෙනි පේපර් එක හැබැයි ටිකක් ඇඩ්වාන්ස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමු B එකක්, කියන්නේ S එකක මට්ටමේ ඉන්න ළමයෙක්ට C එකක් B එකක් මට්ටමට යන්න තමයි දෙවෙනි පේපර් එක තියෙන්නේ. ඉතින් දැන් අපි හිතමු මේ වීඩියෝ එක බලන ඔයා මේ වෙනකොට ඉංග්‍රීසි අතෑරලා දාලා නිකන් ඕනේ නෑ වගේ ඉන්න කෙනෙක් නම් ඔයා වැඩිපුරම ફોකස් කරන්න ඕනේ පළවෙනි පේපර් එකට. ඒ කියන්නේ පළවෙනි පේපර් එකකින් හොඳට සාමාන්‍යයෙන් ස්කෝර් එකක් ගන්න. එතකොට ඔයාට ෆේල් නොවි ඉංග්‍රීසි S එකක් ගන්න පුළුවන්.
හැබැයි මේ වෙනකොට ඔයා ඉංග්‍රීසි සාමාන්‍යයෙන් මධ්‍යස්ථ මට්ටමක ඉන්න කෙනෙක් නම් ඔයාට දැන් මහන්සි වුණත්, ඒ කියන්නේ ටික කාලයක් ඇතුළත වුණත් ඔයාට දෙවෙනි පේපර් එකකින් ලකුණක් ස්කෝර් කරගෙන සමහර ඔයා ඉන්න දැන් මට්ටමට වඩා තව මට්ටමකට යන්න පුළුවන්. දැන් ඔයා C මට්ටමේ ඉන්න කෙනෙක් නම් ඔයාට B එකට යන්න පුළුවන්. තව ටිකක් ඔයා දෙවෙනි පේපර් එකකින් ස්කෝර් කරන්න බැලුවොත්. මගේ අදහසට අනුව මම හිතන විදිහට පළවෙනි පේපර් එක ඕන කෙනෙක්ට පළවෙනි පේපර් එක හරියට කරොත්, ඒ කියන්නේ අමාරු පේපර් එකක් නෙමෙයි. ඔයාට සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් නම් ඉංග්‍රීසි පුළුවන් නම් ABCD දන්නවා නම් දැනට සාමාන්‍ය ටිකක් පුළුවන් නම් ඔයාට S එකකින් කියන්නේ ෆේල් වෙන්න ඕනේ සබ්ජෙක්ට් එකක් නෙවෙයි ඉංග්‍රීසි කියලා කියන්නේ. ඉතින් දෙවෙනි පේපර් එක අපි ගත්තොත් දෙවෙනි පේපර් එකේ පටන් ගන්නේ 9 වෙනි ප්‍රශ්නයෙන්. ඒතකොට 9 වෙනි ප්‍රශ්නේ vocabulary ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම මේ හැම එකක්ම කිංක විස්තර කරලා කියනම් කොයි වගේ ප්‍රශ්න දෙන්නේ කියලා. දැනට මම පොඩි වීඩියෝ එකක් මේක මේ නිකන් පොඩි අදහසක් ගන්න දල අදහසක් මොන වගේ පේපර් එකක්ද ඉංග්‍රීසි පේපර් එක කියන එක. ඒ කියන්නේ පේපර් එක ගැන කිසිම අදහසක් නැති කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක. එතකොට මේ රීඩින් බලන්න, ඒ කියන්නේ කියවලා උත්තර ලියන්න ප්‍රශ්න 3ක් තියෙනවා. 11 12 13 ප්‍රශ්න 3 තියෙන්නේ කියවලා ලියන්න. අර ඒ කියන්නේ උත්තරය යාලා දීලා තියෙනවා බොක්ස් එකක් ඇතුලේ. එතකොට අපිට කියවලා අදාළ පිළිතුර තමයි දාන්න තියෙන්නේ. ඊළඟට මේ grammar and language functions කියලා කියන්නේ grammar සහ language functions. ඒ කියන්නේ ඔයාලට මතක නම් ඔයාලගේ අච්චුපොත් දෙකේ 10 වසර සහ 11 වසර අච්චුපොත් දෙකේ තියෙනවා grammar points කියලා මේ කොටු කරලා අච්චුපොතේ. එක තැන්වල ඒ කියන්නේ ඒ වගේ තියෙනවා reported speech, tenses, එතකොට conditional form, if කියන එකෙන් එන forms, එතකොට ඒ වගේ ඒවා තියෙනවා. මෙහෙම රෝස පාට වගේ කොටුවක් මට මතක විදිහට ඇතුලේ දාලා තිනවා grammar points කියලා. අන්නේ grammar points වලින් තමයි මේ ප්‍රශ්න හදන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයක දැන් අපි හිතමු 10 වෙනි ප්‍රශ්නේ කියලා 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍යයෙන් අදාළ grammar එක දාන. අදාළ ඒ කියන්නේ වරහන් ඇතුලේ දීලා තිනවා වලට ක්‍රියාපද. ඒ ක්‍රියාපදය මේ වාක්‍යයත් එක්ක ගැලපෙන වඩාත්ම ගැලපෙන ටෙන්ස් එක දාන්න තියෙනවා. සමහරකට past tense, සමහරකට present tense, අන්න ඒ වගේ. හරිම ලේසි ඉතින්. හොඳම දේ ඔයාලා alert එකේ ඉන්න ඕනේ. ඔයාලා හොඳට පොත නිතරම බලන්න ඕනේ. පොතේ තියෙන දෙයක්කින් එහාට එන්නේ නෑ සාමාන්‍යයෙන්. ඉතින් writing questions දෙකක් තියෙනවා දෙවෙනි පේපර් එකේ. එතකොට එකක් තියෙනවා ඔයාලා හැමෝම දන්න බා chart එකක්, බා graph එකක් හරි pie chart එකක් හරි ලියන්න එනවා. එතකොට අනිත් එක තමයි ලියුමක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ ලියුමක් හරි pie chart එක හරි බා chart එක හරි තෝරගෙන කරන්න පුළුවන් ඔයාලට. අනිත් writing එක තමයි essay එක. essay එකට මාතෘකා 4ක් දීලා තිනවා. සාමාන්‍යයෙන් article එකක්, dialogue එකක්, එහෙමම මාතෘකා 4ක් දීලා එකකින් එකක් තෝරගෙන ඔයාලට ලියන්න තියෙනවා. essay එකට ලකුණු 15ක් හම්බ වෙනවා. රචනාවට ලකුණු 15ක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් පේපර් එකක් මම දන්න තරමින් මම දැනට ගොඩාක් විභාග ලියලා තියෙනවා. ඉතින් මම දන්න තරමින් හැම පේපර් එකක්ම සාමාන්‍ය පෙළ වේවා උසස් පෙළ වේවා හැම පේපර් එකක්ම හදාන්නේ ළමයින්ව ෆේල් කරන්න නෙමෙයි. ළමයින්ට S එකක් හරි ගන්න මට්ටමට. ඒ කියන්නේ කොච්චර බැරි ළමයිට S එකක් හරි ගන්න කියලා තමයි පේපර්ස් හදන්නේ. ඉතින් මේ O level පේපර් එකත් O level ඉංග්‍රීසි පේපර් එකත් ළමයි ෆේල් වුණාට ෆේල් වෙන්න තරම් අමාරු දෙයක් නෙවෙයි ඉංග්‍රීසි පේපර් එක කියන්නේ. ඉතින් අද අපි මේ කතා කළේ පේපර්ස් දෙකේ සාමාන්‍යයෙන් අර පේපර්ස් දෙක ගැන කිසිම අදහසක් නැති කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක. කියන්නේ මම මොනවත්ම දන්නේ ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි පේපර් එකට මොනවද එන්නේ කියලාවත් දන්නේ නැති වගේ කෙනෙක්ට එහෙම ඉන්නවා නම් එහෙම කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක. ඉතින් සමරි එකක් විදිහට ගත්තොත් අපි අද මේ වීඩියෝ එකේදී කතා කරේ පළවෙනි පේපර් එකට ලකුණු 40ක් ලැබෙන විදිය සහ දෙවෙනි පේපර් එකට ලකුණු 60ක් ලැබෙන විදිහ. ඉතින් මම පෞද්ගලිකව මම කියන දේ තමයි පළවෙනි පේපර් එක කොහොම හරි කරන්න. මොකද පළවෙනි පේපර් එක හැමෝටම කරන්න තියෙන දෙයක්. ලකුණු 40ක් නේ ලකුණු 35ක් ගත්තොත් ඔයාලට S එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලකුණු ෆස්ට් පේපර් එක කොහොම හරි කරන්න පුළුවන් කියන මතේ ඉන්න සහ කොහොම හරි කරන්න try එකක් දෙන්න. ඉතින් දෙවෙනි පේපර් එක නම් ටිකක් සාමාන්‍යයෙන් අර
ඔයා ගත්ත ෆස්ට් පළවෙනි පේපර් එකෙන් ඔයා ගත්ත ග්‍රේඩ් එක ටිකක් උඩට ගන්න තමයි දෙවෙනි පේපර් එක දීලා තියෙන්නේ. ඒතර දෙවෙනි පේපර් එකෙන් ඔයාලට තව ටිකක් ඔයා ස්කෝර් කරගත්තොත් ඔයාට එතකොට S එකකට වඩා ඉස්සරහට ගිහලා C එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අද වීඩියෝ එකකින් මම කතා කරේ. ඉතින් පළවෙනි පේපර් එකේ සහ දෙවෙනි පේපර් එකේ කොයි විදිහේ ප්‍රශ්නද එන්නේ කියන එක ගැන අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් thank you for watching. channel එක subscribe කරලා තියාගන්න. තව මේ වගේ වීඩියෝස් දැම්ම ගමන් ඔයාලට එතකොට notification එකක් එයි. වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙනම් thank you.